හෙලෝ කොහොමද යාළුවනේ ඉතින් ඔයාලව අදත් මම පිළිගන්නවා ලක්ෂී ස්ටයිල් වලට මම ඔයාලට අද රසමරස අම්බරෙල්ල කරියක් හදන හැටි කියලා දෙන්න යන්නේ. ඉතින් අම්බරෙල්ල කපාගෙන ඒකට මම මිරිස් ටිකක් දාලා තියෙනවා. ඊට අමතරව දැන් ඔයාලට ඕනේ වෙනවා කරපිංච, රම්පේ, අමු මිරිස්, ගොරක කෑල්ලා, එතකොට ලූණු, සේරපොත්තුකුත් මම අරන් තියෙනවා. නම් කරදුමුංගු කරාමු නැටිත් දාගන්න. ඊට පස්සේ තෙල් චුට්ටක් තියලා තාච්චිය රත් වුණාට පස්සේ අපි අර ලෑස්ති කරගත්ත පහේ ටික තාච්චියට දාලා අවශ්‍ය කලමනා ටික දාලා කවලම් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම දැන් දානවා මේකට මිරිස් ඊට අමතරව බෙදපු 3-5 දානවා. බෙදපු 3-5 ඊට පස්සේ ඔයාලට පුළුවන් ගම්මිරිස් අමු 3-5 ඒ වගේම ඔයාලට පුළුවන් කැමති නම් ඔයාලා කෑලි මිරිස්සුත් දාගන්න. මම මේ වෙලාවේ කෑලි මිරිස් නම් දාන්නේ අමු 3-5යි කහයි දානවා. ඊට පස්සේ මම අර කපාගත්ත ඇඹරැල්ල ටික මේකට එකතු කරගන්න තමයි යන්නේ. ඇඹරැල්ල ටික එකතු කරාට පස්සේ ඒක හොඳින් හැන්දෙන් අපි මේ පහේ ටික ඇඹරැල්ල වල දැවටෙන විදිහට කවලම් කරගන්නවා. ඊට කලින් ලුණුත් දාගන්න ඔයාලා කන විදිහ අනුව. ඉතින් ඔය ටික කොහොම කවලම් කරලා ඉවර වෙලා ඊට පස්සේ මේ ටික තැම්බෙන්න මං දාගන්නේ වතුර. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් පොල් කිරිත් දාන්න. හැබැයි මම මේක මිරිසට තමයි හිඳෙන්න හදන්නේ. මේක තැම්බීගෙන එනකොට ඔයාලා කැමති නම් මේකට සීනි එකතු කරගන්න. මම සීනි එකතු කරගත්තා මේක තැම්බෙනකොට. හැබැයි මට ඒක වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් ඔයාලා ඔන්න ඔය විදිහට රසම රස ඇඹරෙල්ල කරිය හදලා කාලා බලන්න. ඉතින් මේක සාමාන්‍ය දෙයක්. එහෙනම් ඔයාලා හදලා රස කමෙන්ට් එකක් දාන්න ගිහින් එන්නම්.